දැනට ත්‍රස්ත විමර්ශන අංශයේ අත්අඩංගුවේ සිටින නදුන් චින්තක වික්‍රමරත්න යන සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් ලැබී තිබෙනවා. මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ ඔහුගේ නීතිඥවරයා වන නීතිඥ උදුල් ප්‍රේමරත්න විසිනුයි. අත්අඩංගුවේ සිටියේදී ඔහුව ඝාතනය කිරීමේ සැලසුමක් ඇති බවට සඳහන් කරමින් දීර්ඝ කරුණු රාශියක් සහිතවයි මෙම පැමිණිල්ල ඔහු විසින් ඉදිරිපත් කර ඇත්තේ. එම පැමිණිල්ලේ මෙලෙස සඳහන් වනවා. මාගේ සේවාදායකයා වන දැනට ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවේ සිටින මේ වන විට තංගල්ල පැරණි බන්ධනාගාරයේ ත්‍රස්ත විමර්ශන කොට්ටාශයේ රඳවා සිටින නදුන් චින්තක වික්‍රමරත්න යන අයගේ උපදෙසා ඉල්ලීම මත මෙම පැමිණිල්ල සිදු කරමි. එසේම මා නීතිඥවරයෙකු වශයෙන් සිදු කරන ලද ඉල්ලීමට අනුව 2025/5/19 දින ඔහු හමුවේ නීති උපදෙස් ලබා දීමට තංගල්ල පැරණි බන්ධනාගාරයට යන ලද අතර එහිදී ඔහු විසින් කරන ලද ඉල්ලීමකට අනුව මෙම කරුණ ඔබේ අවධානයට ලක් කරමි. පළවෙනි කරුණ අත්අඩංගුවේ සිටියේදී ඔහු ඝාතනය කිරීමේ සැලසුමක් ඇති බව. විශාල භූමි ප්‍රදේශයක පිහිටා ඇති තංගල්ල පැරණි බන්ධනාගාරයේ වෙනත් කිසිදු සැකකරුවෙකු රඳවා නොමැති අතර මාගේ සේවාදායකයා පමණක් තනිව රඳවා සිටී. එසේම ඔහු සඳහා පමණක් STF නිලධාරීන් 24ක් හා පොලිස් නිලධාරීන් 63ක් ලෙස මුළු නිලධාරීන් 87ක් යොදවා ඇත. එමෙන්ම එම නිලධාරීන්ගේ පඩි ආහාර සහ නඩත්තු සඳහා පමණක් මාසකට රුපියල් ලක්ෂ 100කට අධික මුදලක් වැය වන බවත් මුල සිටම මේ සා විශාල නිලධාරීන් ප්‍රමාණයක් තමන් වටා යොදා තමුන් තනිකොට මේ බන්ධනාගාරයේ රඳවා ගැනීම පිළිබඳ විශාල බියක් සහ සැකයක් ඇතුව ඇති බවද එහි සඳහන් වනවා. එසේම මාගේ සේවාදායකයා රඳවා සිටින කුටියාවට මදුරුවන් බෝවීමට සලස්වා මදුරුවන් මගින් බෝවන රෝගයක් තමන්ට බෝවීමට සලසා එමගින් ස්වභාවික උණ රෝගයකින් මිය ගියාසේ සලකා තමන්ව ඝාතනය කිරීමට උත්සාහ දරන බවටද ඔහු චෝදනා කර සිටිනවා. එසේම අවස්ථා ගණනාවකදී දුම් ගසා තම කුටියාවට මදුරුවන් බෝවන ස්ථාන පිරිසිදු කරන ලෙස ඉල්ලීම් කළද එය ඉටු නොකර මගහරින බවද මාගේ සේවාදායකයා චෝදනා කර සිටී. එසේම ඔහුට ආහාර සැපීම සිදු කරන විට ඔහු අතර ආහාර ලැබෙන්නේ පුද්ගලයන් 5 දෙනෙකු අතින් අතර පැමිණීමෙන් නිසා ආහාරවලට යම් විෂක් මිශ්‍ර කිරීම සිදු කළ හැකි බවත් එමගින් තම ජීවිතයට හානියක් සිදු කළ හැකි බවත් මාගේ සේවාදායකයා ප්‍රකාශ කර සිටී. එහිදී නාවික හමුදාව මගින් තම කෑම පිළියෙල කරන බවත් STF නිලධාරීන් කෑම රැගෙන එන බවත් TID හා පොලිස් නිලධාරීන් සන්තකේ ඒවා තබාගෙන කිසිදු ආරක්ෂිත වැස්මකින් තොරව ඒවා තමුන්ට ලබා දෙන බවත් මාගේ සේවාදායකයා ප්‍රකාශ කර සිටී. තමුන්ගේ ආරක්ෂාව සඳහා නිවසින් කෑම ලබා ගැනීමේ ඉල්ලීම් කළද එයට ඉඩ නොදෙන බවත් මෙම පැමිණිල්ලේ සඳහන් වනවා. එමෙන්ම අත්අඩංගුවේ සිටියේදී ත්‍රස්ත විමර්ශන කොට්ටාශය මගින් සිදු කරන වෙනස්කොට සැලකීම් පිළිබඳවද මෙම පැමිණිල්ලේ දක්වනවා. නීතිඥයන් හමු වන විට පවා අත්මාංචු යෙදීම පිළිබඳවයි මූලිකව එහිදී කරුණු දක්වා ඇත්තේ. 2025/5/19 වන දින මා ඔහු හමු වී නීති උපදෙස් ලබා දීම සඳහා උදෑසන 11ට යොදාගත් අතර මා හමු වූ එම මුළු කාලය තුළම ඔහුට අත්මාංචු යොදා තිබිනි. බන්ධනාගාරවල සාමාන්‍ය අත්මාංචු ලෙස නීතිඥ හමුවලදී යොදන්නේ උන්මත්තක පුද්ගලයන් සඳහා පමණි. නීතිඥ හමුව පැය භාගයකට පමණක් සීමා කළ බවත් නීති උපදෙස් ලබා දීම සඳහා වන කාල සීමාවක් ලංකාවේ කිසිදු නීතියක් යටතේ පනවා නොමැති බවත් ප්‍රමාණවත් කාලයක් ඒ සඳහා ලබා දෙන බවත් මෙම පැමිණිල්ලේ සඳහන් වනවා. සිරමැදිරිය තුළම පැය 24ම CCTV කැමරා සවිකර තිබීමෙන් තමන්ගේ සේවාදායකයාගේ පෞද්ගලිකත්වය කරපතල ලෙස උල්ලංඝනය වන බවද සිරකරුවෙකු පැය 24 තුළම නිරීක්ෂණය කිරීම අතිශය පීඩාකාරී කරුණක් බවද මෙහිදී සඳහන් වනවා. එමෙන්ම නරක් වූ මාළු කරවල ආහාර ලෙස නිරතුරුව ලබා දෙන බවද මෙම පැමිණිල්ලේ සඳහන්. එමෙන්ම රෝග නිරීක්ෂණය සඳහා පැමිණෙන වෛද්‍යවරයා වෙත පැමිණෙන ත්‍රස්ත විමර්ශන කොට්ටාශයේ OIC වරයා ලබා දිය යුතු බෙහෙත් පිළිබඳව එම වෛද්‍යවරයාට බලපෑම් කරන බවත් කොළඹ අංක 6 මහාධිකරණ විනිසුරුවරයාට ඒ සම්බන්ධයෙන් පැමිණිලි කර ඇති අතර අධිකරණ නියෝගයක් මගින් ප්‍රදේශීය අධිකරණ වෛද්‍ය නිලධාරියාට පෙන්වීමට නියෝගයක් ලබා ගැනීමට සිදු වූ බවත් දැනට එනිසා එම ගැටලුව විසඳී ඇති බවත් මේ සඳහන් වනවා. විශේෂයෙන් ඔහු විසින් 2025/5/14 දින කොළඹ මහාධිකරණයේදී ලංකා ඉතිහාසයේ සැකකරුවෙකුගෙන් ඉල්ලා ඇති විශාලතම අල්ලස පිළිබඳ මාධ්‍ය වෙත අනාවරණය කර තිබෙනවා. පැවති රජයේ ඉහළම ඇමතිවරයෙකු හා පොලිස් බලධාරියෙකු ඔවුන් ඉල්ලා සිටි කෝටි 30ක අල්ලසක් ලබා නොදීම නිසා තමන්ව මෙලෙස සිරගත කර ඇති බවයි ඔහුදී සඳහන් කළේ. එහිදී ඔහු සිදු කරන ලද්දේ පදනම් විරහිත හදිසි චෝදනාවන් නොව ඉදිරියේදී සිදු කිරීමට නියමිත බරපතල අපරාධයක් පිළිබඳ අනාවරණයකි.
එයද හදිසියේ සිදු කරන ලද අනාවරණයක් නොව ඔහුගේ නීතිඥ සංජය සාරිදාස මගින් ඊට මාස 6කටත් පෙර මහජන ආරක්ෂක ඇමතිවරයා පොලිස්පතිවරයා ඇතුළු බලධාරීන් ගණනාවකට තම සේවාදායකයා ඉහතගේ අනාවරණය සඳහා සූදානම් වන බවත් ඒ සඳහා ස්වාධීන පරීක්ෂණයක් සිදු කරන ලෙසත් ඉල්ලා ඇති තත්ත්වයක් තුළ ඒ පිළිබඳ කිසිදු පියවරක් බලධාරීන් විසින් ගෙන නොතිබූ නිසා මෙය හෙළි කළ බවත් මෙහිදී සඳහන් වනවා. එසේම එවැනි අනාවරණයක් කිරීමට උත්සාහ කරන ලද මාකඳුරේ මදුෂ්වැනි පුද්ගලයන් අත්අඩංගුවේ සිටියේදී මරා දැමීම පිළිබඳ අත්දැකීම් මීට පෙර ඇති බවද මෙම පැමිණිල්ලේ සඳහන් වනවා. විශේෂයෙන් ඔහු විසින් චෝදනා කරන පුද්ගලයන් දේශපාලනික ලෙස ඇති ප්‍රබල භූමිකාවක් ඉටු කරන පුද්ගලයන් වීමත් මින් පෙර ඔවුන්ට ඇති චෝදනා සහ ඔවුන්ගේ ක්‍රියාකලාපයේ සැලකුවහොත් මේ ඇති වී තිබෙන තත්ත්වයේ බරපතලකම වැටහී යනු ඇති බවත් මෙම පැමිණිල්ලේ දැක්වෙනවා. තමන්ට එරෙහිව බරපතල චෝදනාවක් එල්ල කරන පුද්ගලයෙකු තමන්ට ඇති සම්බන්ධතා මුදල් බලය යොදාගෙන මරා දැමීමට හැකි යන්න උදු හිතලුවක් නොවන බව අවධාරණය කරන අතර මාගේ සේවාදායකයාගේ මෙම කරුණ සාධක සහිතව ඉදිරිපත් කරන මෙම පැමිණිල්ල බරපතල ලෙස සැලකන මෙන් සහ සේවාදායකයාගේ ජීවිතාරක්ෂාව තහවුරු කරන මෙන් මෙම ලිපියෙන් ඉල්ලා තිබෙනවා. එමෙන්ම ඔහු අත්අඩංගුවට ගෙන මේ වන විට මාස 26ක් හෙවත් දින 780ක් මේ වන විට ගත වී ඇතත් එම මුළු කාලයේම ඔහුගෙන් ප්‍රශ්න කර විමර්ශන කර ඇතත් මේ වන තෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හෝ ත්‍රස්ත විමර්ශන කොට්ටාශයට අලුතින් මාගේ සේවාදායකයාට එකදු නඩුවක් හෝ පැවරීමට හැකියාවක් ලැබී නොමැති බවද මෙහි දැක්වෙනවා.